හෙලෝ ගයිස් ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ ලස්සන beautiful show එකට. ඔන්න ඉතින් අද අපි ගියා මාරමණ්ඩියෙන් ජායල කොහෙටද ගියේ? චොප්ස් එකට. චොප්ස් එකට ගියේ අපි. අද අපි ගත්තා රුපියල් 1350ට ෆුල් චිකන් කොත්තුවක්. අබයි මට නම් මේකේ කියන්නේ හතර සැරයක් තියෙන එකයි මේක. බර තියෙනවා බයි පෝෂන් එක මදි වගේ මට නම් තේරෙන්නේ. ඔයාලටත් පේනවා ඇති. මේ අපි මේක බරත් මනිමු ඉතින් යාර නෝමල් ග්‍රේවි එකයි චිලි පේස්ට් එකයි තමයි දීලා දෙන shopping mall එකට නෝමල් එකේ අපි මේක බර මනිමු බයි මට 1350ට පෝෂන් එක නම් නිකන් මදි වගේ අපි බලමු ඇතුළ කොහොමද කියලා ඉතින් චොප්ස් එක හොදයි කියලා කියනවා ගොඩක් කට්ටිය ඉතින් මේක තියෙන්නේ ජායල ඒකල පාරේ කිලෝමීටර් එකමාරක් වගේ ගියාම දකුණු පැත්තේ තියෙනවා චොප්ස් එක ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් ටේක් අවේ තියෙන්නේ ඉතින් අපි දැන් මේකේ බර බලමු කොහොමද කියලා. බර බලමු. වෙනදි guys කිලෝ එකයි ග්‍රෑම් 200ක් වගේ තමයි තියෙන්නේ. රුපියල් 1350 මාරුනාද මන්ද guys කෑම එක. නේද? බලමු ඉතින් අපි මේක අන්බොක්ස් කරලා පෙට්ටිය ගලවමු දැන් එහෙනම් අපි මේ ගල්ලා බලමු කොහොමද ඇතුළ කියලා. හරි guys ඉතින් දැන් මේක පැකින් එක ගලවමු. පැක් එකත් එයාලා හොඳට අපේ අවුලක් නැහැ තියෙනවලට guys. පේනවද ඒකට පොඩක් ගැඹුරුයි පෙට්ටිය. අර අනිත් ඒවා වගේ නෙමෙයි. ඒක සමචතුරස්‍රාකාර පෙට්ටියක් guys. දැන් ඇතුළට තමයි තියෙන්නේ අපි ගලවමු. මස් නම් පේනවා ලොකුවට. සෝදකුත් තියෙනවා සුපිරි. ආයේ මේක තමයි guys ඉතින් බොක්ස් එකේ එන විදිහ ඔයාලට පේනවා ඇති. චිකන් කැරියම දැන් මේක එළියෙන් තියාගමු. බලන්න කොහොමද කියලා. මේක තමයි guys චොප්ස් එකේ ෆුල් චිකන් කොත්තුව තමයි චිකන් තියෙන්නේ. පේනවද guys? පෝෂන් එක ලොකු අවුලකුත් නැහැ. බයෙන් තව පොඩ්ඩක් ආවා නම් අවුලයි හොඳයි කියලා තමයි මම හිතන්නේ 1350ට. ඉතින් අපි දැන් මේ කාලා බලමු කොහොමද රහ කියලා. හරි guys ඉතින් අපි දැන් මුලින්ම කොත්තුවේ චිකන් කයි ටික පැත්තෙන් තියගමු. රෝස්ට් චිකන් නේ. පැත්තෙන් තියාගන්න මම ඔයාලට පේන්න ඇති. ලොකු සයිස් චිකන් කයි ටිකක් දාලා තියෙන්නේ. ඉතින් මෙච්චර දන්නේ නැහැ තියෙන්නේ උඩට. නෑනේ හරි. ඉතින් guys හරි ඉතින් guys චිකන් කයි ටිකක් මම ළඟින් තියාගත්තා. පේන්න ඇති. ඉතින් මේ කමු. කොටු ටික කාලා බලමු. ඒ කොටු මම guys ෆ්‍රෙෂ් රහක් එනවා හොඳ. සරත් නැහැ ස්පයිසි ගාන තියෙන්නේ. chicken roast chicken ඇතුලේ තියෙනවා guys. ඉතින් 1350ට guys පාඩුත් නැහැ.
අපි chili paste එක පොඩ්ඩක් දාගෙන බලමු. හරි guys chili paste එක දාගමු. chili paste නම් ගොඩක් නෑ. ටිකයි මේ හරින්න ගන්න. දක්වලා guys ඒ ටික හරි. දැන් පොඩ්ඩක් chili paste එක කාලා බලමු. නෝන ඒකත් මාරු chili paste ටිකක් හොඳට තියෙනවා. ඒකම කොත්තු එක පොඩ්ඩක් මම guys කොත්තුවත් එක්ක chili paste එක හොඳටම යනවා. තව chicken කෑල්ලක් හම්බෙනවා. මම chicken ටික පැත්තෙන් තියාගන්න. වයි මම දන්නේ අපි කරපු review එකකදී හම්බෙච්ච වැඩිම chicken කෑලි තිබ්බ කොත්තුව තමයි මේක. chops එකේ ජාල තියෙන්නේ. kamu leaf color උනත් guys යහමින් දාලා දිනවා. අපි gravy එක set කරන් බලමු. මේකට කාලා gravy add කරගමු. අපි එහෙනම් මේ gravy එක පොඩ්ඩක් add කරගමු. කරගත්තා guys. මේ gravy එක නම් guys ටික් එක මදි. ඔයාලට තේරෙන්නේ නැති. ටික් ගතිය නැහැ. මම පොඩ්ඩක් gravy එක විතරක් කාලා බලමු. gravy එක අවුලක් නෑ guys. හැබැයි කොත්තුවට එච්චරම මේකට යන්නේ recommend එකක් දෙන්න. අමාරුයි gravy එක පොඩ්ඩක් ටික් එක මදි. ඇත්තම ලොකු රහකුත් නෑ gravy එකේ. කොත්තුවට guys gravy එක නම් ගැලපෙන්නේ නෑ එතන. බයි chili paste එක නම් යනවා. බයි chili paste එකේ ටිකක් විතර තෙල් වැඩි guys. ඒ ටික තමයි තියෙන්නේ. කමු වැස්සකුත් වෙනවා guys ඒ ආසේ. ඉතින් guys මේකේ කොත්තු රොටිය ගැන කිව්වත් මම කලින් කිව්වා fresh කොත්තු රොටියක් බලලා එයාලා හේනියට තමයි chop කරලා තියෙන්නේ. chicken කෑල්ලුණත් මේ අවුලක් නැහැ. මේ එකපාරට guys මේ කැමරාව පිටල වෙන්න ගත්තා. මොකක් හරි මම අගුලක්ද දන්නේ. ඒකත් මේ කද්දි දම ඔක්කොම guys වහින්නත් ගත්තේ යස්සේ. බලමු වීඩියෝ ටික කාලා එහෙනම් guys සුදුලුණු හොඳට දාලා දෙනවා.
දුරුණු රහ එනවා වැඩි. කොට්ටුවට තව පොඩ්ඩක් හොදි එකතු වුණා නම් අර හොදි වැඩියෙන්ම දාලා ගහලත් නෑ අඩුවෙන්ම ගහලත් නෑ නෝමල් තත්ත්වයට තමයි ගහලා තියෙන්නේ. අර සැර නෑ එක පොදුවේ කියන්න ඕනේ ලොකු සැරක් නෑ කොට්ටුව. මේක අර කොට්ටුව හොදි ග්‍රේවි එකක් චිලි පේස්ට් මොකද ඇඩ් කරන්නේ නැතුව නෝමල් කද්දී අර වෙනම අමුතුම රහක් යන එක. එන ෆ්‍රෙෂ් රහක් ඉන්නේ ගයිස්. ඒක ඉතින් ඔයාලා කාලා බලන්න. ඉතින් අවුලක් නැහැ. තව ටිකක් කමු අපි. වැඩි කන්න බෑ ගයිස්. තාම කැස්ස හොද නැහැ. දවසල් කෑවා වගේ නෙමෙයි. ඊට පස්සේ තමයි ප්‍රතිඵල එන්නේ. चिकन नंगा रोस्ट में रोस्ट चिकन इधर भी මදන් ගයිස් කෑලි එවුනකට ලැබුණා ඉගුරු එහෙමත් දාලා දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ එකක් කාලේ වෙලා අනිවාර්යෙන් උණු වතුර එකක් බොන්න. ඉතින් ඒක ඇඟට හොඳයි. මම අනිවාර්යෙන් උණු වතුර බොනවා. මම දැන් වතුර එක දිහා දින ලිපේ ෆැට් එක සම්පූර්ණයෙන්ම ලොස්ට් වෙලා යනවා. ඉතින් උණු වතුර බිව්වට පස්සේ ඉතින් ගයිස් දැන් නම් මට පුතට නැති කන්න බෑ ගයිස්. සමත් හැදිලා තියෙන්නේ බෙහෙතුත් බොනවා. ඒ අසින් මහිනවා ගයිස් මේ කැමරාවත් දෙන්න දෙනවා. ඒ අසින් මේ ඉතින් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා දෙන්න තවත් මේ වගේ හොඳ රෙස්ටොරන්ට් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ ඇතින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් 2000ටත් ආසන්න ඉක්මනින්ම 2000 ගහන්න උදව් කරන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙන්න නම් එහෙනම් අදින් එන්න. එහෙනම් සතුටින් ඉන්න බත් කරන්න.